ඔයාලගේ O level ICT paper එක හැදෙන්නේ කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ ඔයාලගේ O level ICT paper එක ගත්තාම ඔයාලට ප්‍රධාන කාරණා දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. හරිද? පළවෙනි කාරණාව විදිහට ඔයාලට හම්බ වෙනවා පළවෙනියටම ඔයාලට MCQ paper එකක් තමයි ඔයාලගේ පළවෙනි paper එක විදිහට ඔයාලට හම්බෙන්නේ. හරිද? ඒ MCQ paper එකේ ඔයාලට තියෙනවා ප්‍රශ්න 40ක්. එක ප්‍රශ්නයකට එක ලකුණු ගන්න ඔයාලට සම්පූර්ණ ලකුණු 40ක් ගන්න පුළුවන් ඔයාලගේ පළවෙනි ප්‍රශ්නෙට. හරිද? පළවෙනි ප්‍රශ්නෙට ඔයාලට ලකුණු 40ක් ගන්න පුළුවන් එක ප්‍රශ්නයකට එක ලකුණ ගන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ දෙවෙනි කොටස ගත්තාම ඔයාලට මේ ස්ට්‍රක්චර් එකක් හම්බෙන්නේ නැහැ ඔයාලගේ ICT paper එකේ. මම හිතන්නේ සයන්ස් වල වගේ නම් තියෙනවා. ඔයාලගේ ICT වලට ඔයාලට ස්ට්‍රක්චර් paper එකක් හම්බෙන්නේ නැහැ. ඔයාලට දෙවෙනි කොටසේ හම්බෙන්නේ essay paper එකක්. හරිද? මේ essay paper එකේ ඔයාලට තියෙනවා ප්‍රශ්න ඔක්කොම තියෙනවා 7ක්. ප්‍රශ්න ඔක්කොම 7ක් තියෙනවා. හරිද? ඔය ප්‍රශ්න 7 දීලා ඔයාලට මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනියටම තියෙන්නේ පාර්ට්ස් 10ක් තියෙනවා මේ ප්‍රශ්නේ ඇතුලේ. හරිද? මේ ප්‍රශ්නේ ඇතුලේ ඔයාලට කෙටි කොටස් 10ක්. ඒ කියන්නේ පාර්ට්ස් 10ක් තියෙනවා. ඔය එක පාර්ට්ස් එකකට ලකුණු 2 ගන්න. ඔයාලට ලකුණු 20ක් ස්කෝර් කරන්න පුළුවන් මේක ඇතුලේ. හරිද? ඊට පස්සේ මේ හැම ප්‍රශ්නයකටම ලකුණු 10 ගන්න තමයි හම්බෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා බලන්න ඔයාලගේ මුළු ICT paper එකටම දැන් ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා. ඔයාලට මේකෙන් ලකුණු 40යි. මෙතනින් 20යි 60යි. මෙතනින් 60යි ලකුණු 120යි. ඒ කියන්නේ ඔයාලගේ ICT paper එක plan කරලා තියෙන්නේ ලකුණු 120කට. හරිද? ඒ කියන්නේ ඔයාලගේ ICT paper එක ඔයාලා ලකුණු 120කට තමයි ලියන්නේ. හරිද? දැන් ඔයාලා හිතයි ලකුණු 120ක් කොහෙද 100 දෙන්නේ එහෙම කියලා. ඒක හරි. ඒ කියන්නේ ඔයාලට මෙතනින් මේ ලකුණු 100ක් හම්බෙ මෙතනින් ලකුණු 100කට තමයි paper එක ලියන්නේ. හරිද? ඒක කොහොමද ලියන්නේ? ඔයාලට මේ essay paper එකේ උඩින්ම ලියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය වේ. පළවෙනි ප්‍රශ්නේ ඇතුළු තවත් ප්‍රශ්න 4කට විතර ලියන්න කියලා. හරිද? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ලියන්න ඕන. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා නේද ප්‍රශ්න 6ක්. ඔය ප්‍රශ්න 6න් ඔයාලා ප්‍රශ්න 4කට තමයි ලියන්න ඕනේ. ඒ කියන්නේ 4 out of 6. ඒ කියන්නේ 6න් 4කට ලියන්න ඕනේ. එතකොට ඔයාලට මෙතනින් ගන්න පුළුවන් ලකුණු 40ක්. 40යි මෙතනින් 20යි 60යි මෙතනින් 40යි ලකුණු 100යි. ඔන්න ඔය විදිහට තමයි ඔයාලා ලකුණු 100කට හම්බෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ලකුණු 100ෙන් තමයි ඔයාලට A එක B එක C එක ඒගොල්ලෝ ඔයාලට දෙන්නේ. හරිද? ඊට පස්සේ ගත්තොත් තව කාරණාවක් විතර ගත්තොත් ඔයාලා මෙන්න මේ ලකුණු 120කට නේද කට්ටිය paper එක plan කරන්නේ. මෙන්න මේ ලකුණු 120න් ලකුණු 65ක්ම වගේ හම්බෙන්නේ grade 10 වලින්. හරිද? ලකුණු 65ක්ම හම්බෙන්නේ grade 10 වලින්. ඉතුරු ලකුණු 55 තමයි ඔයාලට grade 11 වලින් හම්බෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා සරලවම ගත්තොත් ඔයාලා මේ grade 10 එක 100% ඒ කියන්නේ 100% මේ grade 10 මේ නිර්දේශයේ 100% දන්නවා නම් ඔයාලට BE එකට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔය විදිහට තමයි ඔයාලගේ paper එක plan වෙන්නේ. හරිද? ඊට පස්සේ ගත්තොත් ඔයාලගේ දැන් grade 10 grade 11 වල ඔයාලට තියෙන නේද පාඩම් කීයක් තියෙනවද? grade 10 වල ඔයාලට තියෙනවා පාඩම් 9ක්. ඒ වගේම grade 11 වලත් තියෙනවා පාඩම් කීයද? grade 11 වලත් පාඩම් 6ක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට grade 10 ගත්තොත් ඔයාලට grade 10 ගත්තොත් ඔයාලට පාඩම් තියෙනවා කීයද? පාඩම් 9ක් තියෙනවා. පළවෙනි පාඩම විදිහට ඔයාලට තියෙන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. මම ඒක ගන්නම් ඔයාලට ICT කියලා. Information Communication and Technology. ඊට පස්සේ ඔයාලට දෙවෙනි පාඩම විදිහට තියෙන්නේ පරිගණකයේ හඳුනා ගැනීම. ඒ කියන්නේ යට ඔයාලට what is the computer පරිගණකයේ මූලික උපාංග, ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග,
ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හරිද? එතකොට මම ඒක ගන්නම් ඔයාලට ෆන්ඩමෙන්ටල්ස් කියලා. ඊට පස්සේ තුන්වෙනි පාඩම විදියට තියෙන්නේ නම්බර් සිස්ටම් පාඩම. ඒ කියන්නේ සංඛ්‍යා පද්ධතිය. හරිද? මේ වගේ ඔයාලට මේ පාඩම ඇතුලේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය තියෙනවා. හරිද? නම්බර් සිස්ටම් පාඩම. හතරවෙනි පාඩම විදියට ඔයාලට තියෙන්නේ තාර්කික ద్వාර. ඒ කියන්නේ ලොජික් ගේට්. පස්වෙනි පාඩම විදියට ඔයාලට තියෙන්නේ මෙහෙයුම් පද්ධති. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම්. හයවෙනි පාඩම විදියට මම ගන්නම් වදන් සැකසුම් මුදුකාංගය. ඒ කියන්නේ ඔයාලා කවුරුත් දන්න මම ගන්නම්කෝ එක මයික්‍රොසොෆ්ට් එකේ මම මේ මෙතන මේ මයික්‍රොසොෆ්ට් එකේ ඇප්ලිකේෂන් ටික ගන්නම් Word කියලා ගන්නම්. හරිද? හත්වෙනි පාඩම විදියට ඔයාලට හම්බෙන්නේ ස්ප්‍රෙඩ්ෂීට්ස්. ඒකත් මම ගන්නම්කෝ Excel කියලා. අටවෙනි පාඩම විදියට ඔයාලට හම්බෙන්නේ විද්‍යුත් සමර්පණ. මම ඒකත් ගන්නම් PowerPoint එක මේ Microsoft එකේ PowerPoint. නවවෙනි පාඩම විදියට ඔයාලට හම්බෙනවා වැදගත් පාඩමක් වෙන database. එන්න මේ පාඩම් 9 තමයි ඔයාලගේ 10 වසරේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ පාඩම් වලට වෙන වෙනම ලකුණු පේපර් එකේ ලකුණු කීයක් වෙනවද කියලා බලමු. අපි ඊට පස්සේ බලමු ඔයාලගේ grade 11 වල. grade 11 වල මොනවද තියෙන පාඩම් ටික කියලා. grade 11 වලත් ඔයාලගේ පාඩම් තියෙනවා. පාඩම් 6ක් තියෙනවා. හරිද? grade 11 වලත් පාඩම් 6ක් තියෙනවා. ඒ පාඩම් 6 පළවෙනි එකේ තියෙන්නේ මේ සිලබස් එකේ තියෙන වැදගත්ම පාඩම ක්‍රමලේඛනය. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින්. ඔයාලට ප්‍රෝග්‍රෑමින් උගන්වන්න තියෙන්නේ O level වල උගන්වන්න තියෙන්නේ මම හිතන්නේ Pascal. ඔව් ඔයාලට තියෙන්නේ Pascal. හරිද? O level වල Pascal කියන එකත් එක්ක තමයි ඔයාලට ප්‍රෝග්‍රෑමින් තියෙන්නේ. ප්‍රෝග්‍රෑමින් with Pascal. ඔයාලට A level වලට වගේ ගියාම ඔයාලට දැන් grade 11 වල Pascal තියෙනවා. A level වලට ගියාම Python හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා ඉතින් පල්ලෙහා යුනිවර්සිටි වල ගියොත් ඔයාලට Java, JavaScript ඊට පස්සේ C ඊට පස්සේ C++ මේ වගේ ලැන්ග්වේජ් හම්බ වෙනවා. හරිද? ඔයාලට මේක විශේෂ කාරණා ගත්තොත් මේ Python පාඩම A level වලදී ඔයාලට සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් වගේ එක දිගට කරනවා. හරිද? මේ Python පාඩම ඔයාලට යුනිවර්සිටි ගියාම පැය දෙකක ලෙක්චර් දෙකකින් ඉවරයි. ඒ කියන්නේ පැය 4කින් කරනවා. ඒක අවුලක් නෑ. ඒක සාමාන්‍ය. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලට A level වලදී මේ Python පාඩම දැන් Pascal වලින් Pascal මේ level Python වලින් ඔයාලගේ logic එක හදනවා. ඒ කියන්නේ මේ මොන programming language එකේ logic එක සමානයි. හරිද? ඒකේ syntax එක තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ කෝඩ් කරන ආකාරය. ඒක නිසා ඒක එච්චර ගාණක් කියන්නේ නැහැ. යුනිවර්සිටි ගියාම මේක හැදෙනවා ඔයාලට. හරිද? ඒ කියන්නේ ඔයාලා 10 ඔයාලා grade 11 grade 11 A level වල ඉඳලා ඔයාලගේ logic එක තමයි හදා ගන්න ඕනේ. හරිද? ඒක තමයි මේ කට්ටිය කරන්නේ. මේකෙන් ප්‍රධාන වශයෙන් ඔයාලගේ logic එක හදන එක තමයි කරන්නේ grade 11 A level වලදී. හරිද? ඊට පස්සේ grade 11 වල ඔයාලගේ දෙවෙනි පාඩම විදියට ඔයාලට හම්බෙන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. ඒ කියන්නේ පද්ධතියක් හදන්නේ කොහොමද? ඒ කියන්නේ මම ඒක ගන්නම්කෝ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය මම ගන්නම් system development life cycle කියලා. හරිද? system development life cycle කියලා. හරිද? ඊට පස්සේ ඔයාලට තුන්වෙනි පාඩම විදියට ඔයාලට හම්බෙන්නේ අන්තර්ජාලය. ඒ කියන්නේ ඉන්ටර්නෙට්. ඊට පස්සේ හතරවෙනි පාඩම විදියට ඔයාලට හම්බෙන්නේ
graphics ඒ කියන්නේ audio editing, video editing, photo editing ඒ වගේ දේවල් හරිද? ඒක කොහොමද ලියන්නේ? මම ඔයාලට ලියන්නම් multimedia කියලා ලියනවා හරිද? පස්වෙනි පාඩම විදිහට ඔයාලට හම්බෙන්නේ HTML. ඒ කියන්නේ වෙබ් අඩවි නිර්මාණය. ඒ කියන්නේ සරල වෙබ් අඩවි නිර්මාණය කරන්න තමයි ඔයාලට තියෙන්නේ. හරිද? ඒක මම ගන්නම්කෝ HTML කියලා. හයවෙනි පාඩම විදිහට ඔයාලට හම්බෙනවා ICT නිසා සමාජයට සිදුවන බලපෑම්. ඒ කියන්නේ සමාජයට සිදුවන අහිතකර බලපෑම්, යහපත් බලපෑම්, ඊට පස්සේ සමාජ ICT කොතනද යෙදෙන්නේ? ඒ වගේ හරිද? ඒක මම ගන්නම්කෝ ICT and society කියලා ගන්න. හරිද? සමාජ ICT සහ සමාජය. ඔය විදිහට තමයි ඔයාලගේ grade 10, grade 11 පාඩම් ටික පෙළගැස්සෙන්නේ. හරිද? දැන් ඔයාලට මේ ඔයාලා දැන් ඕලෙවල් ICT පේපර් එක මම ඉස්සෙල්ලා කිව්වේ නේද ප්‍රධාන කාරණා දෙයින් එනවා කියලා. ඒ විදිහට ඔයාලට මේ එක පාඩමකට එක පාඩමකට ලකුණු හම්බෙන විදිය මම කියන්නම්. හරිද? ඒ කියන්නේ මේවා මේ දල වශයෙන්. හරිද? ඒ කියන්නේ ඔයාලා දැන් පේපර් එක බලලා කියන්න එපා මේ පාඩමෙන් ලකුණු මෙච්චරයි තිබ්බේ. අරු කියපු ගාන ආවේ නැහැ. يعني සාමාන්‍යයෙන් අවුරුදු 3ක 4ක ඉඳලා දැන් පහුගිය අවුරුදු 3ක 4ක මේ පාඩම් වලට ලකුණු ආපු ආකාරය. හරිද? ඔයාලට මෙන්න මේ පළවෙනි පාඩම් දෙකට ලකුණු 8ක් 10ක් අතර ඇවිල්ලා තියෙනවා. හරිද? මම ගන්නම්කෝ ලකුණු 10ක් කියලා. මේ නම්බර් සිස්ටම් කියන පාඩමට ඔයාලට ලකුණු 6ක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේ ලොජික් ගේට් කියන පාඩමට ලකුණු 3ක් 4ක් කියලා ගන්නම්ම. ලකුණු 3ක් ඇවිල්ලා තියෙනවා. මේ වර්ඩ් කියන පාඩමටත් ලකුණු 4ක් 5ක් ලකුණු 5ක් කියලා ගන්නම්ම. මේ Excel කියන පාඩමට ඔයාලට ඇවිල්ලා තියෙනවා ලකුණු 13ක්. හරිද? ඒ කියන්නේ මේක බලන්න ඕන පාඩමක් කියලා. ඊට මේ PowerPoint කියන එකට ලකුණු 3ක් වගේ තමයි පෞද්ගලික අවුරුද්දක ඇවිල්ලා තියෙන්නේ. මේ database කියන එකට ලකුණු 13ක් ඇවිල්ලා තියෙනවා පෞද්ගලික අවුරුද්දක. ඇයි මේ 13ක් කියන්නේ මේකට? ඒ කියන්නේ මේ Excel පාඩමෙන්, database පාඩමෙන්, programming පාඩමෙන් ඊට පස්සේ මේ HTML සහ internet කියන පාඩම් දෙකෙන් ඔයාලට අර essay කොටසේ bulk question එක. ඒ කියන්නේ අර සම්පූර්ණ ප්‍රශ්නයක් මෙහෙලා තියෙනවා. හරිද? ඒක නිසා තමයි මේවට මේ ලකුණු 13 හම්බෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑමින් පාඩම ගත්තොත් ඔයාලගේ මම කියුනේ විෂය නිදර්ශන වැදගත් පාඩම කියලා. ඔයාලට මේකට ලකුණු 17ත් 20ත් අතර ඇවිල්ලා තියෙනවා. හරිද? මම ගන්නම්කෝ 19ක් කියලා. ඊට පස්සේ මේ SDLC මේ පද්ධති සමවර්ධන ජීවන චක්‍රය ඕකනත් ඇවිල්ලා තියෙනවා ලකුණු 4ක් වගේ. හරිද? ඉන්ටර්නෙට් කියන පාඩම ලකුණු 8ක් වගේ තමයි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ පහුගිය අවුරුදු දෙක තුලින්. මල්ටිමීඩියා කියන එකටත් ලකුණු 8ක් වගේ ඇවිල්ලා තියෙනවා. හරිද? මේ මල්ටිමීඩියා කියන පාඩම නම් සාමාන්‍යයෙන් 2019 2018 වගේ කාලේ ඇත්ත ලකුණු ආවේ නැහැ. මේ අවුරුදු දෙක තුන ඉඳලා තමයි මේ පාඩම දැන් මේ ලකුණු 8ක් වගේ දෙන්න බලන් තියෙන්නේ. හරිද? අවුරුදු දෙක තුනක ඉඳලා මේ පාඩම ලකුණු 8ක් දෙන පාඩම් බවට පත් වෙලා තියෙනවා. හරිද? මේ HTML උත් ඔයාලට හම්බ වෙනවා ලකුණු 8ක් විතර. ඊට පස්සේ මේ ICT පාඩමෙන් ඔයාලට ලකුණු 5ක් වගේ තමයි හම්බෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ ඔයාලගේ පාඩම් පෙළ ගැස්මනුව ඔයාලගේ ඕලෙවල් ICT පේපර් එකේ ලකුණු හම්බෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා ඉන්නේ grade 10 වල නම් grade 10 වල නම් ඔයාලට පුළුවන් 1 2 3 විදිහට step by step පාඩම් ටික හදාගෙන ගිහිල්ලා ඕලෙවල් ලියලා A එකට B එකට යන්න. හරිද? මම කියන්නේ දැන් පෙබරවාරි වල දැන් ඕලෙවල් ලියන්නේ ළමයින්ට. ඒ කියන්නේ දැන් සබ්ජෙක්ට් එක කියලා වෙලා තියෙන්නේ. උඩ තියෙන ලකුණු 30යි 40යි ඔය වගේ මට්ටමක ඉන්න ළමයින්ට මම කියන්නම් ඔයාලා A එකට B එකට යන්න නම් මොනවද පාඩම් ගන්න පාඩම්. ඒ කියන්නේ මෙන්න මේ පාඩම් වලට ඔයාලා ප්‍රධාන තැනක් දෙන්න ඕන. හරිද? මෙන්න මේ ලකුණු 19ක් හම්බෙන ප්‍රෝග්‍රෑමින් පාඩම. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් මෙන්න මේ Excel පාඩම. database පාඩම. ඊට පස්සේ
මෙන්න මේ ඉන්ටර්නෙට් HTML කියන පාඩම් දෙකම එකතු වෙලා ඔයාලට එක ප්‍රශ්නයක් එනවා. මම ඒක ගන්නම්. හරි මේ පාඩම් දෙක ගන්නම්කෝ. ඔන්න ඔය පාඩම් පහ තමයි ඔයාලා පළවෙනිටම බලන්න ඕන. හරිද? ඒක මම ඔයාලට කියන්නම්කෝ මෙතන. ඒ කියන්නේ ඔයාලා ඉස්සෙල්ලාම බලනවා ප්‍රෝග්‍රෑමින්. ප්‍රෝග්‍රෑමින් වල කීයද? ලකුණු 19ක් හම්බ වෙනවා. ඊට පස්සේ Excel. ඒකට ලකුණු 13ක් හම්බ වෙනවා. ඊට පස්සේ database. database වලටත් ඔයාලට ලකුණු 13ක් වගේ හම්බ වෙනවා. ඊට පස්සේ මේ පාඩම් දෙකෙන් එක ප්‍රශ්නයක් කියන නිසා මම මේ දෙකම එකට මෙහෙම ලියන්නම්. internet plus HTML කියලා. ඔය පාඩම් දෙකකට ඔයාලට ලකුණු 16ක් 16 MCQ දෙකත් එක්ක ඔයාලට මේ පාඩම් දෙක ලකුණු 18ක් වගේ හම්බ වෙනවා. හරිද? ඒ කියන්නේ කීයද මේ ඔක්කොම මෙතන? එතකොට බලන්න 9යි 3යි 12යි 12යි 3යි 15යි 15යි 8යි 23යි 6යි ලකුණු 63යි. මේ ලකුණු 63යි තව අර මෙහෙන් අවුල ගන්න ලකුණු දෙකක් විතර එකතු කරාම ඔයාලට B එකට වගේ යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලා මේ ටික බලලා ඉවර වෙලා මම ඊට පස්සේ රෙකමන්ඩ් කරනවා ඔයාලා මෙන්න මේ මිඩ් රේන්ජ් පාඩම් ටික බලන්න කියලා. හරිද? මෙන්න මේ මල්ටිමීඩියා කියන පාඩම. හරිද? ඊට පස්සේ මෙතනින් ගත්තොත් මේ නම්බර් සිස්ටම් කියන පාඩම. ඊට පස්සේ මෙතනින් ෆන්ඩමෙන්ටල්. ඒ කියන්නේ මම මේ දෙක ලකුණු ඉතින් මෙහෙම ගන්නවා. ඔයාලට මේ පළවෙනි පාඩමට හම්බෙන්නේ ලකුණු 3ක් වගේ. හරිද? 3 marks. දෙවෙනි පාඩමට හම්බෙනවා 7 marks. එතකොට ඔයාලට mid range lesson එකක් විදියට මෙන්න මේ fundamental කියන පාඩම ගන්න පුළුවන්. හරිද? එතකොට එතන තියෙනවා මෙතන තියෙනවා ලකුණු 13ක්. 13යි මෙතන 8යි. 13යි 21ක් තියෙනවා. හරිද? එතකොට එතන ලකුණු 21ක් ගත්තාම තියෙනවා ලකුණු 84ක්. ඒ කියන්නේ ඔයාලට එකක් ගන්න පුළුවන්. හරිද? ඇතිනේ ඉතින් ඒකක් ගත්තාම ඇති ඉතින්. ඊට වඩා ලකුණු ඕනේ නැහැ. ලකුණු 100 ගත්තත් ඔයාලට දෙන්නේ එකක්, ලකුණු 80 ගත්තත් දෙන්නේ එකක්, ලකුණු 70 ගත්තත් දෙන්නේ එකක්. හරිද? ඒක මම කියන්නේ. ඊට පස්සේ දැන් ඔයාලා අර කෙලවෙලා ඉන්න ළමයෙක් නම් මම කියන්නේ මෙන්න මේ පාඩම් ටික ඔයාලා දැන් අතහැරලා දාන්න. හරිද? අතහැරලා දාන්න කියන්නේ පුළුවන් නම් හොඳයි. මම කියන්නේ මේ කෙලවෙලා ඉන්න ළමයෙක්ට. හරිද? මෙන්න මේ ICT කියන පාඩම අතහැරලා දාන්න. logic gate කියන එක අතහැරලා කියන්නේ logic gate කියන එක ලේසි ඉතින් අතාරින්න දෙයක්වත් නැහැ. මේ පාඩම හරි ලේසි. හරිද? හරි ඒකත් බැලුවේ නැහැ කියලා හිතමුකෝ. logic gate බලලත් නැහැ. operating system බලලත් නැහැ. word බලලත් නැහැ. PowerPoint බලලත් නැහැ. මෙතනින් ගියොත් පද්ධති සම්බන්ධ ජීව චක්‍රය බලලත් නැහැ. ICT and society බලලත් නැහැ. එතකොට බලන්න ඔයාලා පාඩම් කීයක් අතහැරලා දාලා ඒකට යන්න පුළුවන් කියලා. මම කියන්නේ මේ පාඩම් අතාරින්න කියලා නෙවෙයි. මම කියන්නේ මේ ඒකක් ඒ දැනට කියලා වෙන අය ළමයින්ට මේ පාඩම් ටික අතහැරලා IT වලවත් ඒකට යන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ පාඩම් පෙළ ගැස්ම සහ ඒ පාඩම් වලට අදාළව ඔයාලගේ O level ICT paper එකේ ලකුණු ලැබෙන ආකාරය. හරිද? එතකොට ඔයාලට ඒකට යන්න පුළුවන් මෙන්න මේ පාඩම් වලට වැඩි ප්‍රයොරිටි එකක් දීමින්. හරිද? ඔයාලා දැන් ඉස්සෙල්ලාම දැන් ඔය කියලා ඉන්න ළමයි පාඩම් කරන ගත්තම මේ ඉස්සෙල්ලාම මේ ප්‍රෝග්‍රෑමින් වලින් පටන් ගන්න එපා. හරිද? ඔයාලා ඉස්සෙල්ලාම මම රෙකමන්ඩ් කරනවා ඔයාලා පටන් ගන්න මේ Excel වලින්. ඊට පස්සේ database. ඊට පස්සේ programming යන්න. මොකද මේ Excel කියන්නේ ලේසි පාඩමක්. ඔයාලට ඒකෙන් ඊට පස්සේ ඒකෙන් confidence එක ආවම ඔයාලට දිගට step by step කරගෙන ගිහලා මේ වගේ හොඳ සාමාර්ථයකට එන්න පුළුවන්. හරිද?